හරි අයිබෝන් අද අපි දිලීර රාජධානිය කතා කරන්නේ දිලීර රාජධානිය දිලීර ෆුංගි නෙමෙයි ෆංගි දිලීර රාජධානියේ වංශ තියෙනවා 4කට වඩා. දැන් ඔයාලගේ සිලබස් එකේ තියෙන වංශ 4යි. වංශ 4කට වඩා තියෙනවා. හොඳද? તો මෙන්න වංශ 4 එක කිත්‍රිඩියෝ මයිකෝටා ඊළඟට එස්කොමයිකෝටා එස්කොමයිකෝටා ඊළඟට සයිගොමයිකෝටා 4 බැසිඩියෝ මයිකෝටා ඔක්කොම මයිකෝටා කියලා ඉවර වෙන්නේ. හරිනේ? කිත්‍රිඩියෝ මයිකෝටා, එස්කොමයිකෝටා, සයිගොමයිකෝටා, බැසිඩියෝ මෙන්න මේ කිත්‍රිඩියෝ මයිකෝටා කියන අය ජලජයි භෞමිකයත් ඉන්නවා. ඔය දිලීර වල පූර්වජ දිලීර කාණ්ඩය කියන්නේ එයාලගේ පූර්වජ කට්ටිය කියන්නේ දිලීර පරිණාමය වුණේ දිගින් දිගටම මෙන්න මේ කිත්‍රිඩියෝ මයිකෝටාවන්ගෙන් කියලා සලකනවා. එතන මේගොල්ලන්ගේ පූර්වජය මෙයාගේ. ඒතකොට මේ දිලීර ගැන ඉගෙන ගනිද්දී අර ශාක ගැන ඉගෙන ගනිද්දී මතකද ගිය සතියේ ශාක වල ඒකාගෘහී ද්විගෘහී නේද? සම බීජාණුක විෂම බීජාණුක ජන්මාණු බීජාණු නේද? සම බීජාණු විෂම බීජාණු ජීවන චක්‍ර මේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තානේ. ඒ වගේ මේ දිලීර ගැන ඉගෙන ගනිද්දි තියෙනවා ඔයා ඉගෙන ගන්න ඕන දේවල් ටිකක්. ඒක දන්නේ නැතුව දිලීර තේරෙන්නේ නිකන් කටපාඩම් කරන එක විතරයි වෙන්නේ. ඒ නිසා මෙන්න මේ මම දැන් කියලා දෙන ටික ඉතාම හොඳින් අවබෝධ කරගන්න ඕනි. මේ ටික බැරි නම් දිලීර බෑ. පළවෙනිම එක දිලීරවල තියෙනවා දිලීර දේහය මෙන්න මේ වගේ. දිලීර දේහය මේ වගේ සූත්‍රිකා හදාන්නේ. දිලීර සූත්‍රිකා. පාන් වල හැදෙන පුස් දැකලා තියෙනව නේද? මේ වගේ දිලීර සූත්‍රිකා ජාලයක් බලා ගන්න පුළුවන්. මේ වගේ දිලීර සූත්‍රිකා ජාලයකට අපි කියන්නේ මයිසීලියම. මේක දිලීර සූත්‍රිකා ජාලය. මේකට අපි කියනවා මොකක්ද? මයිසීලියම. මයිසීලියම. මේ දිලීර සූත්‍රිකාවල තියෙන සූත්‍රිකාවල ස්වභාවය අපි බැලුවොත් මේවයි ස්වභාවය ගිහිල්ලා බැලුවොත් දිලීර සූත්‍රිකා ආකාර කීපයකට බලා ගන්න පුළුවන්. මේ එක ආකාරයක්. සූත්‍රිකාව මෙහිම තියෙනවා. මේ විදිහට මෙන්න තියෙනවා නෂ්ටි. එතකොට දැන් නෂ්ටි වෙන් කරන්න සෛල බිත්ති නැහැ. නෂ්ටි ටික තියෙනවා. එතකොට මේ වගේ එකකට කියන්නේ निरावार. ඒ කියන්නේ ආවාර නැහැ. निरावार සංසෛලික. මේ වගේ දිලීර සූත්‍රිකාවලට කියන්නේ निरावार සංසෛලික කියලා. තව සමහර ඒවා තියෙනවා මෙන්න මෙහෙම. ආවාර තියෙනවා. බහුනෂ්ටිකයි මේ විදිහට තියෙනවා ආවාර. ගොඩක් දුරට මේ ආවාරවල තියෙනවා පොඩි සිදුරක් ඒ සෛල දෙක අතර ද්‍රව්‍ය හෝමාරු කරන්න පුළුවන් වෙන විදිය. ඔන්න ඔහොම. ඒතර මේ වගේ එකකට කියන්නේ ආවාර තියෙන හින්දා දැන් කියන්නේ සාවාර. සාවාර
ඒක න්‍යෂ්ටික දිලීර සූත්‍රිකා. මේවා සාවාර ඒක න්‍යෂ්ටික. ඒතර මෙන්න මේවා තමයි ආවාර. මේවට කියන්නේ ආවාර. මේවයි තියෙන මේ පොඩි සිදුරු වලට කියන්නේ කලම්ප මග. කලම්ප මග. තව තියෙනවා මෙන්න මෙහෙමත්. දිලීර සූත්‍රිකාව මෙහෙම තියෙනවා. මෙහෙම තියෙනවා ආවාර වලට වෙන් කරලා. මේවයි තියෙන දරුවෝ නෂ්ටි දෙක දෙක. මේ ගොඩක් දුරට තාම හා වෙලා නැහැ. ඒගොල්ලෝ ලිංගික ප්‍රජනනය කරනකොට මේවා හා වෙනවා. එතකොට මේකත් ඇවිල්ලා සාවාර. සාවාර මොන නෂ්ටිකද? ද්විනෂ්ටික. සාවාර ද්විනෂ්ටික. මේ තියෙන්නේ නෂ්ටි. තේරුණාද? එතකොට මේ තියෙන්නේ නෂ්ටිය. එතකොට දිලීර බහුසෛලික වෙනකොට මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. සාවාර වෙන්න පුළුවන්, නිරාවාර වෙන්න පුළුවන්, ඒක නෂ්ටික වෙන්න පුළුවන්, ද්විනෂ්ටික වෙන්න පුළුවන් සෛල. එතකොට සෛල, ඒ කියන්නේ සෛල වලට වෙන් කරන්න තමයි ආවාර හදන්නේ. ඒක සෛලික දිලීරත් ඉන්නවා. දැන් මේගොල්ලෝ බහුසෛලිකනේ. ඒක සෛලික දිලීරයක් ඔයාලා දන්න ඊස්ට්. මේ බලන්න. ඊස්ට් කියන්නේ ඒක සෛලික දිලීරයක්. මේ ඊස්ට් වල අංකුරයක්. දැන් මේගොල්ලන්ගේ සෛල බිත්ති තියෙනවා. දිලීර වල සෛල බිත්තිය හැදෙන්නේ කයිටින් වලින්. තේරුණා? සෛල බිත්තිය හැදෙන්නේ කයිටින් වලින්. ඒතර මේ ඊස්ට් සැකරොමයිසිස් S A C C H සැකරොමයිසිස් හෙවත් ඊස්ට් මේ තියෙන යාගේ අංකුරය. මේ අංකුර මේගොල්ලෝ අලිංගික ප්‍රජනනය කරන අංකුරණය මගින් ඊට පස්සේ බීජාණු මගින්. හරි මේ ටික තේරෙනවද බලන්න මුලින්ම. දිලීර වල සෛල බිත්තියේ තියෙන කයිටින් ඒක නම්මේශීලී පොලිසැකරයිඩ් එකක්. දිලීර ඒකසෛලික හෝ බහුසෛලිකයි. මේ වගේ ඒකසෛලික වෙන ඕන එක්සැම්පල් එකක්. බහුසෛලික දිලීර ඔන්න තියෙනවා. ඒකවල දිලීර ජාලයක් හදනවා. මේකට කියනවා අපි දිලීර සූත්‍රිකා ජාල හෙවත් මයිසීලියම කියලා. ඒකේ තියෙන දිලීර සූත්‍රිකා නිරාවාර සංසෛලික වෙන්න පුළුවන්. සාවාර ඒකනෂ්ටික වෙන්න පුළුවන්. සාවාර ද්විනෂ්ටික වෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේගොල්ලෝ ප්‍රජනනය කරනකොට දිලීර වල ප්‍රජනනය ගත්තාම ලිංගිකවත් කරනවා අලිංගිකවත් කරනවා. මෙයාලගේ ප්‍රජනනය ගත්තොත් ළමයි ලිංගිකවත් කරනවා අලිංගිකවත් කරනවා. ලිංගික ප්‍රජනනය ගොඩක් වෙලාවට මෙයාලා කරන්නේ බීජාණු වලින්. අලිංගික ප්‍රජනනය බීජාණු අංකුරණය. හරිද? ඊට පස්සේ කොටස් වලට කැඩී ගියාම ඒ කොටස් වලින් අලුත් දිලීර හදන්නත් පුළුවන්. මේ දිලීර කෑලි වලට කැල්ල ගියාම දිලීර සූතේ ඒ වෙනුත් තව දිලීරයක් හදන්න පුළුවන්. පුනර්ජනනය කියලා කියන්නත් පුළුවන් ඕනනම් ඒකට. හරි. ඊට පස්සේ අපි බැලුවොත් මේ දිලීර වල ඊළඟ කොටස අහගන්න මේගොල්ලෝ ලිංගික ප්‍රජනනයේදී සහ අලිංගික ප්‍රජනනයේදී හදනවා බීජාණු කියලා જાතියක්. මේගොල්ලෝ ප්‍රජනනයට හදන බීජාණු. බීජාණු වලින් තමයි ප්‍රජනනය කරන්නේ. බීජාණු වර්ග දෙකක් තියෙනවා. අපි ක්‍රම කීපයකට කතා කරනවා. එකක් තමයි අලිංගික බීජාණු. අනිත් එක තමයි ලිංගික බීජාණු.
මේ අලිංගික බීජාණු ගත්තම අලිංගික බීජාණු වලට එක්සැම්පල් තමයි කොනිඩි බීජාණු. කොනිඩි බීජාණු. ඊට පස්සේ බීජාණු දානී බීජාණු. බීජාණු දානි බීජාණු. ඒවා ඉතින් අලිංගිකයි. ලිංගික බීජාණු ගත්තොත් එක්සැම්පල් තියෙනවා අස්ක බීජාණු. ඒවා හැදෙන්නේ ලිංගික ප්‍රජනනයේදී. අස්ක බීජාණු තියෙනවා. ඊළඟට තියෙනවා බැසිඩි බීජාණු. බැසිඩි බීජාණු. බීජාණු තව විදිහකට බෙදන්න පුළුවන්. මේවා පෙන්වන්නම්. බීජාණු තව විදිහකට පෙන්වන්න පුළුවන්. වර්ග කරන්න පුළුවන්. අන්තර්ජන්‍ය අකුරු බලා ගන්න. අන්තර්ජන්‍ය අනිත් එක බහිර්ජන්‍ය. හරිද? අන්තර්ජන්‍යයි අස්ක බීජාණු. අස්ක බීජාණු අන්තර්ජන්‍යයි. බහිර්ජන්‍යයි බැසිඩි බීජාණු. දැන් මේ අන්තර්ජන්‍ය බහිර්ජන්‍ය කියලා කියන්නේ දැන් මේක නම් කියලා දෙන්න දෙයක් නැහැ. ලිංගික මේගොල්ලෝ අලිංගික මේගොල්ලෝ. දැන් අන්තර්ජන්‍ය බහිර්ජන්‍ය කියලා කියන්නේ බීජාණු කෙලින්ම පිටතට නිරාවරණය වෙලා තියෙනවා නම් ඒක බහිර්ජන්‍යයි. උදාහරණයක් මෙන්න තියෙනවා හතු. දැන් ඔය ලිංගික ප්‍රජනනයේදී ඔය අපි ගත්තොත් බැසිඩියෝමයිකෝටා දිලීර හදනවා ලිංගික ප්‍රජනන ව්‍යුහයක්. ඒකේ නම බැසිඩිකරය. හරිද? බැසිඩිකරය එහෙම නැත්නම් හත්ත. මෙන්න මෙහෙම දැකලා තියෙනවද හත්තක්? ඔන්න ඔහොම. මේ තියෙන්නේ. මේකේ තියෙනවා මෙහෙම ඔහොම තැලි. මෙන්න මේක තමයි බැසිඩිකරය. බැසිඩිකරය එහෙම නැත්නම් හත්ත. එහෙම නැත්නම් බැසිඩි ඵලය. බැසිඩි ඵලය. මෙන්න මේකේ තමයි තියෙන්නේ මොනවද? මෙන්න මේවා එල්ලි තියෙන බැසිඩි බීජාණු. ඒතර බලන්න ඒවා කෙලින්ම බාහිරට නිරාවරණය වෙනවනේ. මේගොල්ලෝ ලිංගික ප්‍රජනනයේදී හදන්නේ. හරි. ඒතර මේ තියෙන්නේ තැලි. මේ තියෙන ඩොට් තමයි බැසිඩි බීජාණු. මේකට කියන්නේ ජත්‍රය. තේරුණා? එතකොට මේක බැසිඩිකරය එහෙම නැත්නම් බැසිඩි ඵලයේ හැදෙන බීජාණු. බැසිඩි බීජාණු ලිංගිකයි බහිර්ජන්‍යයි කෙලින්ම එළියට විවෘත වෙනවා. එතකොට මේ හතු කියලා කියන ළමයි මේ බැසිඩියෝමයිකෝටා දිලීරවල ලිංගික ප්‍රජනක ව්‍යුහය. ඔය ලිංගික ප්‍රජනක ව්‍යුහය තමයි එතකොට අපි මේවා කනවනේ. දැන් ඔයාලා කාලා තියෙන හතු බලන්න. ඕගොල්ලෝ කාලා තියෙන්නේ බිම්මල්. තමයි ළමයි එවුවම කාලා තියෙන්නේ. තව කන්න පුළුවන් හතු වර්ග ගොඩක් තියෙනවා. එකක් ලේන හතු. ලේන හතු කියන එක දන්නෙත් නෑ ළමයි. ලේන හතු කියලා කියන්නේ ලේනන්ගේ හැදෙන හතු නෙමෙයි. ලේන හතු කියලා කියන්නේ රබර් කොටන් වල ওই වැස්ස කාලේට එහෙම දි รา පත් වෙන රබර් කොටන් වල හැදෙනවා හතු වර්ගයක් චූටි මේ හතු. ආන්නේ හතු ලේන හතු. ඔයාලගේ ගෙදරින් දැන් ක්ලාස් එකේ ඉරුණාම අම්මගෙන් හරි තාත්තෙන් හරි අහලා බලන්න ඒගොල්ලෝ ලේන හතු කාලා තියෙනවද කියලා බොහෝ විට කාලා ඇති. ලේන හතු පොඩි මේ චූටි ඇඟිල්ලටත් වැඩිය චූටි. ඒව කොහොමද හදන්නේ? ලේන හතු හදන්නේ මේ අර රබර් කොටන් වල තියෙන හතු ගලවලා ගන්නවා. අරගෙන ඒවයි රොඩු බොඩු තියෙන ඒවා සුද්ධ කරලා උණු වතුර වලට දාන උණු වතුර ටිකකට දානතොට විස බීජ එහෙම තියෙනවනේ මැරෙනවනේ කොහොමත් හත්ත කියන්නේ ඉතින් මේ ජීවි තමයි හත්ත ඒක ජීවි සෛලනේ තියෙන්නේ
දැන් මේ ශාක පත්‍රයක් කඩාගත්තත් ඒකත් ජීවි තමයි. ඒතකොට ඒ හත්ත උණු වතුරේ දාලා පොඩ්ඩක් නේද හොදලා ඊට පස්සේ පොඩ්ඩක් අර මේ මොනවද අපි උඹල කඩ බෙදුම් හදන්නේ නේද නිකන් හාල්මැස්ස බෙදුමක් හදන්නේ ආන්නේ විදිහට හදන ටිකක් ඔය ලොකු ලුණු දාන්නේ පොඩි ලුණු තමයි ගොඩක් හොඳ අර චූටි ලුණු ඒවා තමයි දාන්නේ ලොකු ලුණු දාන්නත් පුළුවන් හීනියට කපලා ඊට කලින් අර මේ හතු ටික මේ උණු වතුරේ දාලා හොඳට මිරිකලා අරගෙන මිරිස් ගලේ දාලා පොඩ්ඩක් මිරිස් ගලේ හරි වංගෙඩිය හරි දාලා පොඩ්ඩක් තලලා ගත්තා නම් හොඳයි. එතකොට රහයි. ඔය හතු එක්ක විතරක් බත් හට්ටියක් වුණත් කන්න පුළුවන්. එච්චරට රහයි ලේන හතු. අහලා බලන්න. ඊළඟට තියෙනවා තව කන්න පුළුවන් හත්තක්. එකක් ලේන හතු. මේවම ලියන්නේ කන හතු. ඕගොල්ලෝ කාලේ තියෙන බිම්මල්. මෙලෝ රහක් නැති මේ කිසිම රහක් නැති හතු වර්ගය තමයි බිම්මල්. කිසිම රහක් නැහැ. වැඩක්ම නැහැ. දැන් ලේන හතු. ලේන හතු හරි හම්බුනොත් කන්න. ඊළඟට තියෙනවා ළමයි පිදුරු හතු. පිදුරු හතු. පිදුරු හතු හැදෙන්නේ කොහොමද දන්නවද? ඔය ගොයන් කපල ඉවරනාට පස්සේ ගොයන් පාගනවා. ඒ කියන්නේ ගොයන් කරලා තියෙන වී ඇට ටික අරගන්නවා. ඊට පස්සේ ඉතුරු වෙන ටිකට කියන්නේ මැඩුවන් කියලා. එහෙම නැත්නම් පිදුරු. ඒ ටික ගොඩක් ගහලා තිබ්බහම මේක දි รา පත් වෙනවා. එතකොට හැදෙනවා ඒකේ දිලීරයක්. අන්නේ දිලීරය හදන හත් එයාගේ ප්‍රජනක ව්‍යුහය තමයි මොකද්ද? පිදුරු හතු. ඒක ටිකක් දැන් ලේන හත්ත බිම්මල දන්නවනේ. ලේන හත්ත මෙන්න මේ වගේ ෂූටි එකක්. ෂූටි එකක් ඒක. ඔහම කොටන් රබර් කොටන් වල හැදෙන්නේ. පිදුරු හත්ත එහෙම නෙමෙයි පිදුරු ගොඩේ මෙහෙම උඩට ඔහම හැදෙනවා. අර යත්‍රය පොඩි. මේක බැදලා කන්න හොඳයි පිදුරු හතු හොඳයි සූප් වලට. සූප් හදන්න නියමයි. මෙහෙම හයියෙන් අදින්න එපා කඩලා යනවා. ලේන හතු නම් ඔට්ටපාලු වගේ අදිනකොට මුකුත් වෙන්නේ හොඳ හයියයි. මේක ඇද්ද ගමන් කැඩිලා යනවා. මේක හොඳයි සුප් හදන්න. සුප් එකක් බොන්න නියමයි. දැන් පිදුරු හතු. තව තියෙන හතු වර්ගයක් ඉඳලොලු. 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 ඉඳලොලු හැදෙන්නේ නිකන් මෙහෙම බිම නිකන් පොළවේ බිම හැදෙනවා. මෙහෙම එක යායට ගොඩක් හැදෙනවා. ලස්සනයි ලොකු හතු. එක යායට හැදෙන එක ළඟ ගොඩක් හැදෙනවා. ඔය පසයට තියෙන දිලීරයක් තමයි ඔය. එයා ප්‍රජනනය කළ අලුත් පරම්පරාවක් හදන්න තමයි ඔය කරන්නේ ඉඳලොලු. ඉඳලොලු බෙදලා කන්නේ ඉඳලොලු මස් හදනවා වගේ හොදි හදලයි කන්නේ කරි එකක්. සුපිරි. මම ඔය ඔක්කොම හතු වර්ග කාලා තියෙනවා. තව තියෙනවා කැලෑ හතු කියලා జాතිය. කැලෑ හතු wild mushroom. ඔයගොල්ලෝ පාටිස් වලට ගියාම එහෙම බලන්න. wild mushroom තියෙනවා මේ හොයන්න තියලා කන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න හැම හත්තක්ම කන්නේ හතු වල ගොඩාක් විස සංයෝග තියෙනවා. කෑවම මොකද වෙන්නේ? ආහාර විසවීමක් වෙලා මැරිලා යනවා. ඒ විස තියෙනවනේ. ඇයි මේගොල්ලන්ගේ ප්‍රජනක ව්‍යුහනේ හිතන්න ඕගොල්ලෝ කැමතිද දැන් හිතන්න පිරිමි ළමයි මේ ඔයාලගේ ප්‍රජනක ව්‍යුහයේ තියෙනවා කවුරු හරි ඇවිල්ලා ඒ ප්‍රජනක ව්‍යුහය ගලවගෙන ගිහිල්ලා බැදලා කනවා තෙල් දාලා කනවා ටෙම්පරාදු කරලා කනවා නේ උයලා කනවා එක එක විදිහට කනවා අපිට කැමතිද කවුරු කැමති නෑ බලන්නේ අපි බලන්නේ අපේ ප්‍රජනක ව්‍යුහය ආරක්ෂා කරගන්න. ඒ වගේ මේ දිලීරවල ප්‍රජනක ව්‍යුහය අලුත් පරම්පරාවක් හදන්න තියෙන එක තමයි මේ හත්ත කියලා කියන්නේ. මේක ඉතින් මේ කලවගෙන ගිහිල්ලා එහෙම කනකම් බලන් ඉන්නේ නෑ හැමෝම. මොකද කරන්නේ? දෙන්නම් උඹට වැඩේ කියලා මේකේ විෂ සංයෝග අන්තර්ගත කරනවා. ඊට පස්සේ මේක ගාලා කාපු ගමන් මොකද වෙන්නේ? නේ අර කාටුන් වලගේ නිල් පාට වෙලා මැරලා යනවා. ඒ හැම හත්තක්ම කන්න යන්න එපා. හරිද? මේ හතු වර්ග තමයි ගොඩක් දුරට අපි කන්නේ. හරි? ඉතින් ඊට පස්සේ තව තියෙනවා දැන් මේක බැසිඩි කරේ වනේ. තව තියෙනවා මෙන්න මෙහෙම තව වර්ගයක් තව බීජාණුදානයක් ඒක අපි අඳිමු මෙන්න මෙතන. මේ බලන්න. කොනිඩි බීජාණු කියලා જાතියක් තියෙනවා. කොනිඩි බීජාණු එහෙම. අර අපිට හිටපු ගමන් ওই ඉස්කෝලේ හිට ඔන්න මේ තියෙනවා කියනවා පෙරහැරක් ඔන්න මොකක් හරි හදාගෙන ඉන්න කියනවා. අපි ඉතින් ඉස්කෝලේ ගිහලා ඔක්කොම දේවල් පොරොන්දු වෙලා එන්නේ. අරක හදාගෙන ඉන්න මේක හදාගෙන ඉන්න කියලා මල් බයිසිකලයක් හදාගෙන ඉන්න. ඔහම කුවම ගෙදර ඇවිල්ලා තාත්තට රෑ එකට විතර නිින්දෙන් අවදි වෙලා කියනවා තාත්තා හෙට මේ
මාර වැඩේ හෙට ඉස්කෝලේ තියෙනවා මේ පෙරහැරක් මම ඒකේ මල් බයිසිකලයක් පොරොන්දු වුණා. දැන් ඉතින් කොහොමද කියන්නේ උදේ වෙද්දි මල් බයිසිකලයක් හදන්නේ අපි මොකද කරන්නේ? තාත්තටක් ගලනවා පැපල් ගෙඩියක් ගන්නවා ගහෙන් කඩා ගන්නවා. ඉදලේ ඉරටු ටික ගලවලා විසි කරලා දැම්මා. ඇන්න පැපල් ගෙඩිය අරකට ඊට පස්සේ මොකද කරන්නේ? ඉරටු කෑල් ටිකක් අරගෙන සවරම් කොළ ටිකක් ගානට අලවනවා. අන්න මල් බයිසිකලේ. ඕක බයිසිකලේ හයි කරලා දුන්නා. පැදගෙන ගියා. එච්චරයි. ආන් ඒ වගේ දැන් මේ කියන උදාහරණ ඉතින් දැකලා නැත්තම් වැඩක් නැහැ. ඒක දැකලා තිනවනම් අන්න ඒ වගේ මේක මේ කොනිඩි බීජාණු දැන් අන්තර්ජන්‍යද බහිර්ජන්‍යද කියන්නේ අන්න හරි මේවා බහිර්ජන්‍යයි කෙලින්ම එළියට නිරාවරණය වෙනවා මේ කොනිඩි බීජාණු කොනිඩි බීජාණු මේවා බහිර්ජන්‍යයි මෙන්න මේකට මේ කැලට අපි කියන්නේ කොළු මෙල්ලාව කියලා කොළු මෙල්ලාව හරි මේක මේව තමයි බීජාණු මේ එහැයිම තියෙන ඈතින්ම තියෙන බීජාණු වයසයි මේ ළඟ තියෙන බීජාණු තරුණයි හරි ඉතින් ඕව තමයි තියෙන්නේ අපි එකින් එක බලන්න ඕන අපිට දැන් අර කියනවා මෙන්න මෙහෙම අපි හිතමු සයිගොමයිකෝටා ලිංගික ප්‍රජනනයේදී බැසිඩි බීජාණු නිපදවයි බැසිඩි බීජාණු බහිර්ජන්‍යයි බැසිඩියෝ මයිකෝටාවන්ගේ ප්‍රමුඛ වන්නේ දීනෂ්ටික සාවාර දිලීර ජාලයයි මොනේක සෛලික හෝ බහුසෛලිකයි බෞමිකයි ඔහොන්න ඔහොම කියනවනම් එතකොට දැන් ඔයාට තේරුම් ගන්න තමයි මේ ටික ඇන්දේ තේරුම් ගන්න ඕන අන්තර්ජන්‍යද බහිර්ජන්‍යද ලිංගිකද අලිංගිකද ඔහොම කියනවනේ එතකොට තේරුම් ගන්න මොකද්ද මේ කියන්නේ කියලා තව ඔය ඇස්කොමයිකෝටා වගේ අයගේ හදනවා නිමීලන ඵලය කියලා එක මම ඒකත් මෙහෙම අඳින්නම් මෙහෙම තියෙනවා මෙන්න මෙහෙම බීජාණු දානි මේවැය තියෙනවා බීජාණු මේකේ නම මම මෙහෙට ඊතලයක් ගහලා ලියන්න මේ අස්ක ඵලයක් මේකේ නම නිමීලන ඵලය. මේවා අන්තර්ජන්‍ය බීජාණු. මේ තියෙන බීජාණු දානි. මේ බීජාණු දානි වල හැදෙන මේ බීජාණු එතකොට අන්තර්ජන්‍යයි. මෙයා අන්තර්ජන්‍යයි, මෙයා බහිර්ජන්‍යයි, මෙයාත් බහිර්ජන්‍යයි. තේරුණාද? හරි. දැන් දිලීර ගැන කතා කරන්න කලින් මේ ටික ලියාගෙන ඉන්න ඕන. මේ ටික නැතුව ඉස්සරහට ගිහලා වැඩක් නැහැ. වෙනම කොලයක ටියුට් එකට අලවන්න පුළුවන් විදිහට වෙනම කොලයක මේ ටික ලියන්න ලස්සනට ලියන්න මේ ඊට පස්සේ chat එකට ඉවරෙච්ච ගමන් මට මැසේජ් එකක් දාන්න මම නැත්තම් දන්නේ නැහෙනේ මේ ඉවරද නැද්ද කියලා අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න මැසේජ් එකක් දානකම් මම ඊළඟ කොටසට යන්නේ නැහැ හැමෝම දාන්න ඕනේ
රාජධානිය මොකක්ද අහනවා? ඒක කිත්‍රිඩියෝමයිකෝටා. කිත්‍රිඩියෝමයිකෝටා, ඇස්කොමයිකෝටා, සයිගොමයිකෝටා, බැසිඩියෝමයිකෝටා. ටියුට් එකෙත් ওই ටික දීලා තියෙනවා පිළිවෙලට. ඒ හරියත් පෙරලා ගන්න. මේ ටික ලියලා ඉවර වෙච්ච ගමන් කියන්නේ එතකොට පල්ලෙහා ටික පේන්න දාන්නම්. ඉවර ගමන් කියන්න. මොකක්ද අහන්නේ? යට නම් කරලා තියෙන ටික දහන්නේ. right. මේ තියෙන්නේ निराවාර සංසෛලික. මේ සාවාර ඒක නෂ්ටික. මේ තියෙන්නේ සාවාර ද්විනෂ්ටික. මේ තියෙන්නේ දිලීර සූත්‍රිකා ජාලය මයිසීලියම. හරි. අනිත් ඒවා පුළුවන් ලිංගික අලිංගික බීජාණු අංකුරණය. මේ ටික ඉවරද දැන් ළමයි? මේක තියෙන්නේ මෙතන තියෙන්නේ නෂ්ටිය. මේ තියෙන්නේ ආවාර. මේ තියෙන්නේ කලම්ප මග. අර සිදුරට කියන්නේ කලම්ප මග කියලා. කලම්ප මග. ආවාර නෂ්ටිය.
දැන් මේ ටික ඉවරද මේ උඩ පෙන්නපු ටික නම් කරලා වැඩ ටික ඉවරද ළමයි? රූප ටික අඳින්න මොනවා හරි තිබුණොත් මේ අපැහැදිලි එකක් තිබුණොත් මම ඒ ටික ආපහු කියවන්නම්. මුලින් පේන විදිහට ලියලා අවසන් කරන්න.
ඉවරද නැද්ද? නෑ 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 ඉවරයි නෑ ඉවරයි නෑ ඉවරයි. හරි තා පොඩි වෙලාවක් දෙන්න.
ඉවරද? තව පල්ලෙහාට ගන්නද? දිලීර රාජධානිය. හරි. බලන්න. දිලීර රාජධානියේ ලාක්ෂණික ලක්ෂණ. ලියන්න වෙලාව දෙන්නම් අහගන්න. සූනෂ්ටිකයි අවශෝෂක විෂම පෝෂීන්. අවශෝෂක කියන්නේ ඒ කියන්නේ මේගොල්ලෝ බහිස්සෛලී එන්සයිම ස්රාවය කරලා ඒ කාබනික සංඝටක තියෙන මලකුණක් වෙන්න පුළුවන්, මොනවා හරි දි รา පත් වෙන ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳට තියෙන ද්‍රව්‍යයක් වෙන්නත් පුළුවන්. මේගොල්ලෝ මොකද කරන්නේ? මේ බහිස්සෛලී එන්සයිම ස්රාවය කරලා ඒවා ජීර්ණය කරනවා. ඒවා සරල සංඝටක බවට බිඳ හෙලනවා. ඊට පස්සේ තමයි උරාගන්නේ. ඒ හින්දා තමයි අපි කියන්නේ මොකද්ද? අවශෝෂක විෂම පෝෂී. අපි කවුද? අපි අධිග්‍රහණ විෂම පෝෂී. අපි ආහාර අධිග්‍රහණය කරන දේහ කෝරයට ඇතුළට දාගන්නවා. ඒකයි අධිග්‍රහණ විෂම පෝෂීන් කියන්නේ. සෛල බිත්ති ශක්තිමත් නම්‍යශීලී පොලිසැකරයිඩයක් වන කයිටින් වලින් සෑදී ඇත. සංකීර්ණ අණු සරල අණු බවට බිඳ හෙළන බහිස්සෛලී එන්සයිම ශ්‍රාවය කරයි. විවිධ විශේෂ වියෝජකයන් පරපෝෂීන් හා අන්‍යෝන්‍යාධාර සංගම් ලෙස ජීවත් වේ. අන්න විවිධ විශේෂ වියෝජකයන්. වියෝජකයන් කියන්නේ කවුද කියලා දන්නවනේ? පරිසරින ප්‍රධානම වියෝජක කාණ්ඩ යුගලයේ බැක්ටීරියා සහ දිලීර. හරි. එතකොට පරපෝෂීන් ඒ කියන්නේ වෙනත් ජීවියෙකු තුල හෝ මත සිටිමින් පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නයි. අන්‍යෝන්‍යාධාර සංගම්. දැන් අන්‍යෝන්‍යාධාරය කියලා කියන්නේ සහජීවනයේ ආකාරයක්. ජීවීන් පෝෂණ අවශ්‍යතා සඳහා වෙනත් ජීවීන් මත වෙනත් ජීවීන් සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගන්නවා. ඒකේ තුනක් තියෙනවා. එකක් අන්‍යෝන්‍යාධාරය, ඊළඟට පරපෝෂිතාව, සහභෝජීත්වය. ඒක තමයි සහජීවනයේ ආකාර තුන. ඒකෙන් මේගොල්ලෝ පෙන්නනවා මොකක්ද? අන්‍යෝන්‍යාධාරය. කවුද පෙන්වන්නේ? දිලීර. පරපෝෂිතාවත් පෙන්නනවා. සුළු සංඛ්‍යාවක් ඒකසෛලිකයි. very important point එකක්. ගොඩක්ම important point එකක්. සුළු සංඛ්‍යාවක් ඒකසෛලිකයි. ටික දෙනෙක්, චූටි දෙනෙක් අනෙක් විශේෂ බහුසෛලිකයි. අනෙක් විශේෂ බහුසෛලිකයි. බහුසෛලික සූත්‍රිකා නිපදවයි. මේ බහුසෛලික සූත්‍රිකාවලට නමක් දෙනවා මොකද්ද? හයිපා. මේ තියෙන හයිපා. බහුසෛලික සූත්‍රිකා නිපදවයි.
සූත්‍රිකාවල ආවාර පැවතිය හැකිය. අර දැන් මම ඇඳලා පෙන්නුවේ සූත්‍රිකාවල ආවාර තියෙන්න පුළුවන්. ආවාර හරස් බිත්ති මගින් සූත්‍රිකා සෛල වලට බෙදී ඇත. මොනවද මේ හරස් බිත්ති වලට අපි කිව්වේ? හරස් බිත්ති වල තියෙන සිදුරු වලට අපි කිව්වා කලම්ප මග කියලා. ඊළඟට තියෙනවා මයිටොකොන්ඩ්‍රියා රයිබෝසෝම නෂ්ටි වෙන ඉන්ද්‍රිකා චලනයේ යෙදෙන සිදුරු ආවාර වල පිහිටයි. ආවාර රහිත විට සංසෛලික දිලීර නම් වෙයි නෂ්ටි රාශියක් සහිතයි. ඔයාලට ඇඳලා පෙන්නු ආවාර රහිත ඒවයි සංසෛලික ඒවා. දිලීර සූත්‍රිකා මගින් දිලීර ජාලයක් සාදයි. අන්න එකට අපි කියන මොකක් කියලාද? මයිසීලියම කියලා. සමහර දිලීර ශෝෂක දරයි. ශෝෂක කියන්නේ මොනවද? අර මෙහෙම දැන් හිතන්න ගහක මුල වගේ මූලකේශ වගේ. ඒ කියන්නේ දිලීරයෙන් හදනවා මෙහෙම ශාකණය වෙච්ච පුෂ්ටික වර්ගඵලයේ වැඩි කරන ව්‍යුහ. ඒවෙන් පෝෂක අවශෝෂණය කරන්න පුළුවන්. ඒක තමයි ශෝෂක කියලා කියන්නේ. සමහර දිලීර ශෝෂක දරයි බහුසෛලික දිලීර ජාලයක් සාදයි ලිංගික සහ අලිංගික ප්‍රජනනය පෙන්වයි බීජාණු නිපදවයි. ලිංගික ප්‍රජනනයක් තියෙනවා අලිංගික ප්‍රජනනයක් තියෙනවා. මම ඒක ඔක්කොම ලියලා තියෙන්නේ. ඔන්න දැන් මේ ටික ලියන්න ඉක්මනින්.
හරි. ඊට පස්සේ අපි යමු වංශයේ කිත්‍රිඩියම් මයිකෝටා. මේ ඉන්නේ කිත්‍රිඩියම් කියන එක නා මෙයාට ලියන්න මේ කිත්‍රිඩියම් ඉන්නේ. මේ කිත්‍රිඩියම්. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ මේක ලකුණු කරගන්න සංසෛලික නිරාවාර සූත්‍රිකා මේ තියෙන්නේ. මේක සංසෛලික නිරාවාර සූත්‍රිකා මේ තියෙන්නේ. සංසෛලික නිරාවාර සූත්‍රිකා. හරිද? ඒතර මේගොල්ලන්ගේ මෙන්න මෙතන තියෙනවා ආවාර. දැන් මේගොල්ලෝ බීජාණුදානි වෙන් කරන්න විතරයි ආවාර හදන්නේ. මේ තියෙන්නේ ආවාර. මේ තියෙන්නේ බීජාණුදානිය. ආවාර හදන්නේ මේ වෙලාවට. වංශයේ කිත්‍රිඩියම් මයිකෝටා ජලජ හෝ භෞමික වෙයි. ඒක පැහැදිලිනේ. ඇතැම් ආකාර මෘතෝපජීවී. තේරෙනවනේ? මල කාබනික ද්‍රව්‍ය දිරාපත් කරමින් පෝෂණ අවශ්‍යතාව සපුරා ගන්න අය තමයි මෘතෝපජීවී කියන්නේ. හැබැයි කවුද ඇතැම් අය? හොඳේ සියල්ලෝ නෙමෙයි. අනෙක් ආකාර පරපෝෂී. ඒකසෛලික හෝ බහුසෛලිකයි. බහුසෛලික විට සංසෛලිකයි. ප්‍රජනනයේදී කශිකාදර චල බීජාණු නිපදව යන්න. කශිකාදර චල බීජාණු. සාමාන්‍යයෙන් කශිකාදර චල බීජාණුව කියන්නේ මෙන්න මේ වගේ මේ. මෙහෙම තියෙනවා බීජාණුව. මේකේ තියෙනවා කශිකාවක්. ඔන්න ඔය වගේ අවස්ථාවක් තමයි කශිකාදර චල බීජාණු කියන්නේ. සෛල බිත්ති කයිටින් වලින් සෑදියත්. ඒක ඉතින් දිලීර හැමෝටම පොදුයිනේ. සමහරුන් දිලීර සූත්‍රිකා වලින් ඝනාවාස සාධන අතර සමහරු ගෝලාකාර තනි සෛල ලෙස පවතී. අන්න සමහරු ඝනාවාස හදනවා. ඔයාලට මතකද අපි ඝනාවාස ගැන කතා කරා මීට කලින් කාගේද? සයනොබැක්ටීරියා වල මෙහෙම මේ ඝනාවාසයේ ඒගොල්ලන්ගේ නම් ඝනාවාසයේ නානු තිබුණා. මේ විදිහට සෛල එකට එකතු වෙලා තියෙන එකක් තමයි අපි ඝනාවාසයක් කියලා කියන්නේ. හරි. උදාහරණ මේවා හරියට ප්‍රොනවුන්ස් කරන්න ඕන. හරිද? මේක කියවන්නේ ඇලෝමයිසිස්. ඇලෝමයිසිස්. right? මේක කියවන්නේ කිත්‍රිඩියම්. කිත්‍රිඩියම්. මම එක්ස්ට්‍රා පොයින්ට් එකක් දීලා තියෙනවා. මේම වංශයට අයත් දිලීර අනෙක් දිලීර වංශවල පූර්වජයන් ලෙස සැලකේ කියලා. හරි? ලියන්න. මම කරන්න.
හරි. අපි යමු ඊළඟ දිලීර වංශය සයිගොමයිකෝටා. මේ සයිගොමයිකෝටාවෝ ඔයාලා දැකලා තියෙනවා මේ සයිගොමයිකෝටාවන්ගේ හැදෙන මෙන්න මෙහෙම එකක් තියෙනවා මේකට කියන්නේ අපි සංයෝගාණුව කියලා. සංයෝගාණුව. හරි? ඔක සංයෝගාණුව. ඔක හැදෙන විදිය මම මේ පැත්තේ දාලා තියෙනවා තව රූපයක්. මේ තියෙන්නේ. මේ වගේ දිලීර සූත්‍රිකා එකට එකතු වෙනවා. ඊට පස්සේ ඒවයි මේක ඇතුලේ සිද්ධ වෙනවා. මේක ඇතුලේ වෙනවා වැඩ දෙකක්. එකක් තමයි ප්ලාස්ම යෝගය. ප්ලාස්ම යෝගය කියලා කියන්නේ සෛලප්ලාස්ම හාවීම. ඊළඟට වෙනවා න්‍යෂ්ටි යෝගය. න්‍යෂ්ටි යෝගය කියලා කියන්නේ න්‍යෂ්ටි හා වෙන එකට. ඊට පස්සේ මේ සංයෝගාණුව කියන එක මෙන්න මේක සංයෝගාණුව මේකට පුළුවන් මේක අහිතකර පරිසර තත්ත්වවලට ප්‍රතිරෝධී. සීතලට මිදීමට උෂ්ණත්වයට වගේ දේවල් වලට ප්‍රතිරෝධී. එතකොට මේ අහිතකර කාලය ඉවරුණාට පස්සේ මේ සංයෝගාණුව ඇතුලේ මේ න්‍යෂ්ටිය මොකද වෙන්නේ දීගුණ නෂ්ටියක් එතකොට තියෙන්නේ මේක ඌණනේ වෙලා ප්‍රවේණිකව වෙනස් ඌණනේදී කොහොමත් හැදෙන්නේ එහෙමනේ ප්‍රවේණිකව වෙනස් බීජාණු හදනවා මෙහෙම බීජාණු දානියක් හදලා ඒකේ බීජාණු හදනවා ඊට පස්සේ මේකෙන් මේ බීජාණු එළියට විසිරීලා මොකද වෙන්නේ ඒවා නව දිලීර ජාලයක් හදනවා. ඒතර ඔය සංයෝගාණුව කියන එක මේ වංශයට ලාක්ෂණිකයි. හරි. සයිගොමයිකෝටා බොහෝ ජීවීන් මෘතෝපජීවීන් යන බලන්න දැන් කලින් ඇතැම් දැන් බොහෝ ජීවීන් මෘතෝපජීවීන් සමහරු පරපෝෂී හෝ සහභෝජීවේ දිලීර දේහයේ ශාකණය වන සංසෛලික නිරාවාර අන්න බලන්න සංසෛලිකයි නිරාවාරයි දැන් පැහැදිලිද සංසෛලික නිරාවාර කියන්නේ අර මුලින්ම ඇඳපු එක ආවාර නැහැ නෂ්ටි ගොඩක් තියෙන්නේ ප්‍රජනක සෛල සෑදෙන ස්ථානවලදී පමණක් වර්ධක සූත්‍රකා වලින් වෙන් කරමින් ආවාර සාදයි අන්න අරක මේ තියෙන්නේ මෙන්න මේක ගාන්ට සෙට් වෙන ඕකට මේ තියෙන්නේ නිරාවාර සංසෛලික දිලීර සූත්‍රිකා මෙන්න දිනෝ ජන්මානුදානි දිලීර දේහෙන් වෙන් කරමින් ආවාර හට ගන්න මේ තියෙන්නේ ආවාරේ ලස්සනට මේ තියෙන්නේ ඇත්තම දිලීරයක් අන්වීක්ෂයකින් ගත්ත ඇත්තම එකක් තේරුණාද? අලිංගික ප්‍රජනනය කරයි ප්‍රවේණිකව සමාන එක ගුණ බීජාණු නිපදවන බීජාණු දාන නිපදව ඇත්තටම අලිංගික ප්‍රජනනයේදී එහෙම තමයි වෙන්න ඕන ප්‍රවේණිකව සමානනේ කොහොමත් ඒවා තුළ අන්තර්ජන්‍යම බීජාණු නිපදවයි ඒවා බීජාණු දානී ලෙස හඳුන්වයි ලිංගික ප්‍රජනනයේ න්‍යෂ්ටි යෝගය සහ ප්ලාස්ම යෝගය මගින් සෑදෙන දෘඪ ව්‍යුහයක් වන සංයෝගාණුව නිපද වෙයි සංයෝගාණුව අහිතකර පරිසර තත්ත්වවලට ප්‍රතිරෝධී වෙයි මේ ටික සටහන් කරන්න ඉක්මනින්
හරි. සංයෝගාණුව වියලීමට අධික සීතලට මිදීමට අවරුදු දෙන බහුනෂ්ටික ව්‍යුහයක් සංයෝගාණුව අහිතකර කාලගුණ තත්ත්වවලදී පරිවෘත්ති වතෙන් නිෂ්ක්‍රීයයි. ඊළඟට උදාහරණ දෙලා තියෙනවා මියුක රයිසෝපස්. දැන් ඔයාලට සංයෝගාණුව කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් හරිද? සංයෝගාණුව කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට වෙනකම්ම ලියන්න ඕන. උදාහරණ නම් ඕනේ නැහැ. මෙතෙන්ට වෙනකම්ම ඕන. රූල් 4ක් විතර තියලා තියෙනවා. ওই ටික ඔක්කොම ලියන්න ඕන. හොඳද? ඊළඟට වංශය ඇස්කොමයිකෝටා කරදිය මිරිදිය භෞමික පරපෝෂී හෝ සහජීවී බොහෝ ආකාර වියෝජකයෝ අන්න බලන්න දැන් බොහෝ ආකාර ඒකසෛලික හෝ සූත්‍රිකාකාර බහුසෛලික අලිංගී පජන්නේදී විශේෂිත දිලීර සූත්‍රිකා වර්ගයක් වන කොනීඩීදර කෙලවර කොනීඩියා නිපදවයි දාම හෝ පොකුරු ලෙස ඇතිවන බහිර්ජන්‍ය බීජාණු කොනිඩි බීජාණු මම දැම්ම මේ තියෙන්නේ කොනීඩියා මේ තියෙන්නේ කොනිඩි බීජාණු කොනිඩි බීජාණු මේවට කියනවා කොනීඩියා නැත්නම් කොනිඩි බීජාණු කියලාත් කියනවා මේ තියෙන්නේ කොනිඩි දරය මෙන්න මේක ගිහිල්ලා ඉතුරුනාට පස්සේ මේකට කියනවා මේ ඉතුරු වෙන්නේ ගොඩක් ඒවා අපි ඒවට කියන්නේ කොළු මෙල්ලාව කියලා. මේ තියෙන්නේ ඊස්ට්. මේ ඉන්නේ ඊස්ට්. ඒක සෛලිකයි. මේගොල්ලෝ හදනවා මේ අස්ක බීජාණු අස්ක ඵල කියලා જાතියක්. ඒක මේ වෙලාවේ මගේ ළඟ පෙන්වන්න නැහැ මේ පෙන් එකේ නැහැ මේ ප්‍රසන්ටේෂන් එක. ඕගොල්ලෝ බලන්න අස්කෝකාප්ස් කියලා ගහලා බලන්න මේ Google bar එකේ එතකොට අස්කඵල තියෙනවා මේ පලිගකාව කූපිකාව නිමීලන ඵලය එහෙම තියෙනවා. ඒ අස්ක බීජාණු වල දැන් මෙහෙමයි දැන් හිතන්න මෙහෙම තියෙනවා කියලා එකක්. මෙන්න මෙහෙම තියෙනවා පලිගකාව කියලා එකක්. ඔන්න ඔය එකක්. හරිද? මේ වගේ තියෙන මෙන්න මෙහෙම අස්ක බීජාණු තියෙන අස්කස. දැන් මේක අස්ක ඵලය. දැන් මේ සම්පූර්ණ යුනිට් එක අස්ක ඵලය. ඒ යුනිට් එක අස්ක ඵලය. මෙන්න මේකට කියන්නේ අස්කස. මේකේ හදනවා බීජාණු. මේ බීජාණු වලට කියන්නේ අස්ක බීජාණු. මේකක් අස්ක බීජාණුවක්. සාමාන්‍යයෙන් අස්කසයක් ඇතුලේ අස්ක බීජාණු 8ක් හදනවා. 8 එන්නේ ඌණනේ වෙලා ඊට පස්සේ අනූණන වෙනවා. තේරෙනවද? ඒ මේ අස්කස හදන මාතෘ සෛල දිනවනේ ඒක ඌණනේ වෙනවා. එතකොට 4ක් වෙනවා. ඊට පස්සේ අනූණනේ වෙනවා 8ක් වෙනවා. එහෙමයි හදන්නේ. ඊළඟට අස්කස තුල අස්ක බීජාණු නිපදවයි. සාමාන්‍යයෙන් අස්කස තුල අස්ක බීජාණු 8ක් ඇත. බොහෝ ඇස්කොමයිකෝටාවන් විසින් අස්කස් සහිත අස්කඵල නිපදවයි. උදාහරණ ඇස්පජිලස් මේක කියවන්නේ ඇස්පර්ජිලස් සැකරොමයිසිස් මේක කියවන්නේ පෙනිසිලියම් නියුරෝස්පෝරා වැඩිපුරක් දෙකක් දීලා තියෙනවා මං නියුරෝස්පෝරා මෙයා ඇලියුරයිනා හරි ඊළඟට එක්ස්ට්‍රා පොයින්ට් දෙකක් තියලා දෙනවා අස්කස සහ අස්ක බීජාණු මේ වංශයට පමණක් ලාශරිකයි. නමුත් සැකරමයිසිස් අස්කස හැදුවට අස්ක ඵලයක් හදන්නේ නැහැ. ඒ කියන්නේ මේ වගේ අස්කසයක් හදනවා මේ වගේ අර පලිගකාව කූපිකාව නිමීලන ඵලය වගේ අස්ක ඵලයක් හදන්නේ නැහැ. අපි යනවා අන්තිමට වංශයේ බැසිඩියෝමයිකෝටා. මෙන්න මේක තමයි හත්ත කියලා කියන්නේ. මෙන්න මේ තීරු වගේ තියෙනවට අපි කියන්නේ ළමයි තැලි කියලා. තැලි
මෙන්න මේවා තමයි බැසිඩි බීජාණු. බැසිඩි බීජාණු. ඒවා මොකද වෙන්නේ? බහිර්ජන්‍යයි. හරි. මේක තමයි ජත්‍රය. ජත්‍රය. හරි. දැන් මෙන්න මේ වගේ හතු වර්ග කන්නේ නැහැ හොඳද? මේ තියෙන හතු වර්ග. මේ ගොඩක් හතු මෙන්න මේ වගේ හතු ඔයගොල්ලෝ දැකලා ඇති. මේව නම් කන්නේ නැහැ. මේවා කාලා මොකද වෙන්නේ? කාලා ටික වෙලාවක මැරලා යනවා. තේරුණාද? දිවිනසා ගන්න හොඳයි ඔය හතු වර්ග. හරි? බලන්න භෞමිකයි ප්‍රධාන වශයෙන් වියෝජකයන් සමහරු සහජීවි. ආවාර සහිතයි සූත්‍රිකාමයයි. හැබැයි මෙයාලගේ ආවාර සහිතයි සූත්‍රිකාමයයි වුණාට පස්සේ يعني මේගොල්ලෝ දිලීරවලත් ළමයි තියෙනවා ජීවන චක්‍රයක්. හරිද? මේගොල්ලන්ගේ අර ශාකවල වගේ ජීවන චක්‍රයක් තියෙනවා. ඒතර මේගොල්ලන්ගේ ගොඩක් ප්‍රමුඛව يعني වැඩි කාලයක් ජීවත් වෙන්නේ මෙන්න මේ දීනෂ්ටික දිලීර ජාලය. දීනෂ්ටික කලාව. මේ දීනෂ්ටික කලාව තමයි වැඩි කාලයක් ජීවත්. ඒක තමයි ප්‍රමුඛ අවධිය. ඒතර මෙන්න මේ බැසිඩිකරය. දැන් මේකට කියන්නේ බැසිඩි ඵලය. මේ බැසිඩි බීජාණු බැසිඩි ඵල මෙම වංශයට පමණක් ලාක්ෂණිකයි. හරි. දීනෂ්ටික දිලීර ජාලය ජීවන චක්‍රයේ ප්‍රමුඛ වෙයි. ලිංගික ප්‍රජනනයේදී බැසිඩි ඵල යන පලාවරණ නිපදවයි. බැසිඩි ඵලයේ තැලි මත බැසිඩි බීජාණු නිපදවයි. මේ දැන් පෙන්නුවේ මේ තියෙන්නේ. මේ තියෙන්නේ. යටපැත්තේ තියෙන්නේ. බැසිඩි බීජාණු සම්භවයෙන් බහිර්ජන්‍ය ලිංගික බීජාණු අලිංගික ප්‍රජනනයේ සුලභ නැත. උදාහරණ ඇගරිකස්, බෝලහතු, රාක්කහතු, බැසිඩියම සහ බැසිඩි බීජාණු මෙම වංශයේ දිලීර වලට ලාක්ෂණිකයි. දිලීර වල වාසී ආහාර ලෙස මධ්‍යසාර සහ පාන වර්ග නිෂ්පාදනය, දිලීරක මුල සහ ලයිකන, වියෝජකයන්, විනාකිර නිෂ්පාදනය, එතන විජාකිර නිෂ්පාදනයේ පළමු පියවරට තමයි අවශ්‍ය වෙන්නේ. දෙවෙනි පියවර කරන්නේ බැක්ටීරියා, ප්‍රතිජීවක සහ වෙනත් ඖෂධ වර්ග පෙනිසිලින් නොටාටුම් පෙනිසිලින් හදනවා. අණුක ජීව විද්‍යා පරීක්ෂණ සඳහා විශේෂම සැකරමයිසිස් සර්වීස් අපි ඊස්ව ගන්නවා. ගොඩක් අණුක ජීව විද්‍යාත්මක පරීක්ෂණ වලටත් ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ විවිධ නිෂ්පාදන කරන්නත් අපි ගන්නවා. ඒක තමයි වාසි. දිලීර අවාසිත් තියෙනවා. ආහාර විෂ වීම, ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස්, එයා හදන ඇෆ්ලොටොක්සින් කියන විෂ වර්ගය. හරිද? ඔය මේ පොල් වල එහෙම වේලන්න දැම්මම හැදෙනව නේද මේ පුස්? ඒ වගේ ගොඩක් දුරට ඇෆ්ලොටොක්සින් හැදෙනවා. ශාක සහ සතුන් සඳහා රෝගකාරකයක්. ආහාර නරක වීමට ආහාර නරක කරන්නේ රයිසෝපස් මියුකර් වැනි දිලීර. ඔය පාන් වලට එහෙම තෙත පොඩ්ඩක් තියලා තියෙන දවස් දෙක තුනක් ටක් ගාලා පුස් හැදෙනවා. ඒගොල්ලෝ. හරි. ඊට පස්සේ මෙතනින් ඉවරයි අතර. මෙතනින් ඉවරයි දිලීර. මෙතනින් ඉවරයි මේ දීලා තියෙන වාට අහන වෙනත් ප්‍රශ්න වලට අවශ්‍යව තමයි මේ දීලා තියෙන වාසි අවාසි. හරි. ඊළඟ දිලීර වල මෙන්න මේ වගේ සංසන්දනයක් ඔයාලා හදන්න ඕනේ. ඉතින් මේ මට කියලා මේවා හැමදේම හදා ගන්න නම් ලෑස්ති වෙන්න එපා. හොඳද? ඔයාලා මේ වගේ එකක් හදා ගන්න ඕන. සංසන්දනයක්. මම මේක පොඩ්ඩක් ලොකු කරලා අල්ල ගන්නම්. ටක් ගාලා ෆිල් කරගන්න. ඔයාලගේ ෆෝන් එක zoom කරලා බලන්න පුළුවන් නේ. ඔන්න. වාසස්ථාන, දිලීර දේහය, ප්‍රමුඛ අවධිය, ලිංගික ප්‍රජනනය, අලිංගික ප්‍රජනනය ඔක්කොම දීලා තියෙනවා.
දැන් මෙතන අලිංගික ප්‍රජනනය සුලභ නැත. මේකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මේ chart එක අප්ඩේට් කරේ නැහැ. මේ chart එකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මේක ඔයා අර ටික කියවලා එකින් එක මේක පුරව ගන්න. තව ඔයාට ඕනනම් තීරු ගහලා තව කරුණු දාගන්න. පැහැදිලිව කියනවා මේකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. හොඳේ? කොහේ හරි වචනයක් දෙකක් වැරදිලා තියෙන්න පුළුවන්. මම ඒක මොකක්ද කියලා කියන්නේ. ඔයා අර තියරි ටික හොඳට කියවලා මේකේ තියෙන අඩුපාඩු හදාගන්න තව කැලි එකතු කරගන්න වැඩිපුර තියෙනවා නම් කපලා දාන්න. හරි? ඕකේ. එහෙනම් අපි දිලීර රාජධානිය මෙතනින් අවසන් කරනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඇනිමාලියා. චූටි පුතාලා වැඩක් කරන්න ඕන පද හැඳින්වීම් ගොඩක් දීලා තිනවා මම. මේ තියෙන්නේ පද හැඳින්වීම් ගොඩක් තියෙනවා. ඒ ටික හොඳට පාඩම් කරගෙන ඉන්න ඕනේ නැත්නම් ලබන සතිය ඇනිමාලියා තේරෙන්නේ නැහැ. හරි. එහෙනම් අද අපි කරනවා කෝ දිලීර අපි අවසන් කරා. එහෙනම් අපි ලබන සතියේ ඇනිමාලියා වලින් හමු වෙමු. ආයිබෝවන්.